අද අපි කතා කරන්නේ එංගලන්තයේ චෙස්ටර් ළමා දැරි සත්කාර ඒකකයේ සිදුවෙච්ච ළමා මරණ කතා පිළිබඳව. එහෙනම් එන්න අපි කතාවට යමු. මම මේ කතා කරන්නේ එංගලන්තයේ චෙස්ටර් ළමා දැරි සත්කාර ඒකකයේ සිදුවෙච්ච භයානක අමුතු සිදුවීම් 10ක් පිළිබඳව. එක දිගට දිනෙන් දින අලුතින් උපන් දරුවන් මැරෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ සිදුවීමට වගකිව යුත්තේ විදිහට ලුසි ලෙබිට් අත්අඩංගුවට ගන්නවා. මුලින්ම හිතුවේ මේ මරණ සාමාන්‍ය මරණ කියලා. නමුත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වෙනවා ලුසි ඉන්න හැම රෑමුරේකම මේ දරුවන් මරණයට පත් වෙනවා කියලා. ඒ වගේමයි ඔවුන්ගේ තත්ත්වයන් දරුණු බවට පත් වෙන්නේ ලුසිගේ වැඩමුළුවවලදී කියලා තහවුරු කරගන්නවා. උසාවියට ඉදිරිපත් කරපු සාක්ෂිවලට අනුව ලුසි ඉන්සුලින් වැඩිපුර දීලා බෙහෙත් මලවලට වාතය ඇතුළු කරලා කෑමනල කඩලා ළමයි මරලා තියෙනවා. අභිචෝදකයෝ කිව්වේ එයා මේක කළේ අවධානය ගන්න සහ වීරයෙක් වෙන්න හිතාගෙන කියලා. රෝහලේ අනිත් අයත් කියනවා ලුසි ඉන්න දවසට විතරයි ළමයින්ගේ තත්ත්වය නරක වෙන්නේ කියලා. ඔය විදිහට නඩුව මාස 10ක් ගත වෙනවා. මැන්චෙස්ටර් අධිකරණයේදී ජූරියෙන් තීන්දුව කරේ ලුසි වරදකරු කියලා. සාක්ෂි විදිහට පාවිච්චි කළේ රෝහලේ වාර්තා CCTV දර්ශන සහ ලුසි ලියපු සටහන්. ඒ සටහනක මම නපුරුයි මම ඒක කළා කියලා සටහන් කරලා තිබුණත් උසාවියේදී ඇය සියලුම චෝදනා ප්‍රතික්ෂේප කළා. 2023 ළමයි 7 දෙනෙක් මැරීම සහ තවත් ළමුන් 7 දෙනෙක් මැරීමට උත්සාහ කිරීම නිසා ඇය වරදකරු බවට පත් වුණා. 2024 තවත් මරණයක් එකතු වුණා. එහිදී විනිසුරු පවසා සිටියේ ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියෝග කර සිටින බවයි. මේ නඩුව නිසා එංගලන්තයේ සෞඛ්‍ය සේවයේ ආරක්ෂණය පිළිබඳව දැඩි කතාබහකට ලක් වුණා. මේ වනකොට ස්වාධීන විමර්ශනයක් වෙමින් පවතින. දරුවන්ගේ දෙමව්පියන් පවසා සිටියේ යුක්තිය ලැබුණාට අපිට අපේ දරුවන්ගේ ජීවිත නැවත නොලැබෙන බවයි. ලුසි ලෙඩ්බි මේ වන විට උපරිම ආරක්ෂිත හිරගෙදරක ඉන්නවා. මේ ගැන ඔයා මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට්